කුස්සිය ලස්සනට arrange කරන තමයි අද අපි මේ හදන්නේ. ඔයාලට මතකද අපි අලුත් අවුරුද්ද ලබන්න කලින් ගිහිල්ලා බඩු වගේක් ගත්තා. අන්න ඒ බඩු ටික අරගෙන අපි arrange කරන හැටි තමයි අද පෙන්නන්නේ. ඉතින් මම මේ ගත දේවල් වල price කියාගෙන යන්නම්. කලින් එකේ නම් ගානවා දැක්කා. ඉතින් මෙන්න මේ ප්ලාස්ටික් බෝල් එක 420ක් උනේ. ඊට පස්සේ මෙන්න මේක 310යි. 515 එකයි. පොඩි මේක රදාම් පාටේ. නෑ ඒක නේ. හා මේක. 515 එකයි. ඉතින් මෙන්න මේ කොළවැල් වගේ එක 210ක්. මේ හැඳි දෙක රුපියල් 80යි එකක්. ඉන්නේ අසුන් දෙක කියලා දෙකක් දාලා තියෙනවා. ඒක 630යි. ඒක දාලා දෙවියන් ඕකයි. මෙන්න මේක 420ක් වුණා. ඔය දෙක එක 60. මේ දෙක එක 35. එයාපි 181යි. මේ බෝඩ් එක රුපියල් 835ක් වුණා. ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා තමයි මේ ප්‍රයිස් කියන්නේ හරිද? ඉතින් මෙන්න මේ බඩු ටික තමයි අපි ගත්තේ. මීට අමතරව තව අයිටම් දෙකකුත් අපි ගත්තා. ඉන්නකෝ ඒවත් පෙන්නන්න. ඒවා නම් මෙතන නෑ. තව මෙන්න මේ වාස් එක ගත්තා. මේක රුපියල් 700 ගාණක් වගේ තමයි උනේ. මේ ටික අපි arrange කරලා පෙන්නන්න තියෙන්නේ දැන්. හරියටම 11000 දැම්ම. මේකට. ඉතින් මෙතන මේ තියෙන ඔක්කොටම අපිට 10550ක් වගේ ගාණක් ගිහින් තියෙනවා. ඉතින් අර ඊට අමතරව ගත්ත ඒවා කිව්වනේ. ඉතින් මෙන්න මේ වගේ මේ කැන්ඩල් පොඩි බොක්ස් එකක් ගත්තා. මේක බැටරි වලින් වැඩ කරන්නේ. මේක 1400 ගාණක් වුණා. ඉතින් මේක ඔන් කරලා තිබ්බම අර සාමාන්‍ය කැන්ඩල් එකක් පත්තු කරා වගේම ලස්සනට තියෙනවා. ඊට පස්සේ අපි තව මෙන්න මේ වගේ අර ලයිට් කෝඩ් එකක් ගත්තා පොඩි. මේ ඒකට රුපියල් 2000 ගාණක් විතර ගියා. අපි මීටර 4ක් විතර ගත්තා මට මතක විදිහට. ඉතින් දැන් මෙන්න මෙහෙම මේ ටික ලස්සනට සෙට් කරගෙන ලයිට්ස් දාලා අපි මෙතන arrange කරගත්තා ඔන්න ඔය විදිහට. ඔන්න ඩබල් ටැප් කරලා ගේන්නද වෙන එක? ඉතින් ඔන්න මේක අපි අලලගෙන ඉවරයි. ඉතින් මේ තියෙන රින් ලයිට් එක අර ලොකුම එකක්. මේක අපි ටිකක් කලින් ගත්තේ. ඕක මට මතක විදිහට අපි ගන්නකොට රුපියල් 15000ක් හෝ 12000ක් වගේ තමයි උනේ. දැන් ඔන්න අර ගත්ත ටික නිකම් arrange කරනවා මෙතන. එතන ඒ කොළවැල ගැලපෙන්නේ නැහැ ගත්තට. ඒක අපි කාමරෙන් නිකන් එල්ල ගත්තා. මේ ඉතින් ඔන්න ඔහොම තමයි ඔය වැඩේ කරේ. ඉතින් දැන් ඔන්න අපේ වැඩේ සම්පූර්ණයෙන්ම වගේ ඉවරයි. ඉතින් දැන් අපි මේක මේ හෙට මෙහෙට කර තව මොනවද කරන්න පුළුවන් කියලා තමයි මේ බලන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත එකේ ෆයිනල් ලුක් එක. ඉතින් ඉස්සරහට අපේ වීඩියෝස් බලන ඔයාලට මේක කොහොමද වීඩියෝස් වල තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. මං ඉතින් ওই චූටි කෝප් එකකුත් තියලා බැලුවා කොහොමද පේන්නේ කියලා. ලස්සනයි නේද? ඉතින් එහෙනම් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. හැමෝම පරිස්සමට ඉන්න.